මුදලාලි 26ක් දෙයක් දෙන්න. ආමින් මුදලාලි මේ මගේ අයිස් පැකට් එකේ සල්ලි ඈ. දැන් මේ 40ක් දුන්නනේ මේ පුතා. ඒක ඔයත් දෙන්නේ මොකද? ඒකනේ මුදලාලි. සදෙව් මං දුන්නානේ සල්ලි. නෑ මුදලාලි. මගේ අයිස් පැකට් එකේ සල්ලි මගෙන් ගන්න. මේ මට මෙතන වැඩ තියෙනවා. උඹලා දෙන්නේ කරුවේ මට සල්ලි දීපන්. දැන් මේ මෙතන 40ක් දුන්නේ බා. අනේ සදෙව් අයියා මං සල්ලි දෙන්නම්. ඔයාගේ විශ්ස තියාගන්න. මුදලාලි එන දේ අහලා මගේ අයිස් එකට මගෙන් සල්ලි ගන්න. ඔයාගේ සල්ලි එන ඔයා තියාගන්න. අර පුතාගේ සල්ලි මං ගන්නම්. ඒ පුතා මේ නෝ ඕ බාට පුතා වට මාර ගතිගුණයක් නේ තියෙන්නේ ඈ අර පුතා ඔයාටත් එක සල්ලි දුන්නා. ඉතින් ඇයි මේ ඔයාම සල්ලි දෙන්න හදවුවේ? ඒකද මුදලාලි. පුතා ඒක තමයි. දැන් ඔයා වගේ යාළුවෝ හොයාගන්න ඉන්නවද ඈ? තමන්ගේ යාළුවාගෙන්ම පුළුවන් තරම් ගලවෙන කන්නනේ බලන්නේ. ඊයතින් ඔයා බලන්න. ඔච්චර හොඳ ළමයිද? ඈ? එහෙම කරේ මුදලාලි මාමා. මොනවාද සදෙව් මේ උදේන් පාන්දරින් ඇවිල්ලා කරන්නේ? ඔයා කරාද ගෙදර වැඩ? මුටි කන්න එනවා හොඳට බෑ. මං කරේ නෑ සදෙව්. ඉතින් බලන් ඉන්නේ. බෙල් එක ගහන කලින් කරනවා ගිහිල්ලා. අනේ මට නම් බෑ සදෙව්. මගේ ටිකක් පුළුවන් නම් කරලා දෙනවා. පිස්සුද? එහෙම කරන්න හොඳ නෑනේ සනුක. ඔයාගේ වැඩ ඔයා කරගන්න. අනේ මට නම් බෑ සදෙව්. මම රුපියල් 20ක් දෙන්නම්. මගේ වැඩ ටික කරලා දෙනවද? ඔයාගේ වැඩ ටික ඔයා කරගන්න. දැන් එකපාරක් මං කිව්වනේ. එහෙනම් මං රුපියල් 40ක් දෙන්නද? කරලා දෙනවකෝ. සනුක එහෙම හොඳ නෑ සනුක. ඔයාගේ වැඩ ටික ඔයා කරගන්න දැනගන්න බෑ. මං කරලා හරියන්නේ නෑ. ඔයා කරන්න. අනේ මට බෑ සදෙව් ඕක කරන්න. මං යනවා සෙල්ලම්. හරි කරන්න නැතුව ඉඳලා ඩීජේෙන් ගුටි ගන්න තමයි වෙන්නේ. ඒකනේ රුපියල් 80ක් දෙන්නද එහෙනම්? දෙනවා එහෙනම්. අන්න ඒකයි උනේ මුදලාලි. ඉතින් මේක කොහොමද බං මෙතෙන්ද අදාළ වෙන්නේ? ඉතින් කියන්නේ මුදලාලි මම පැවරුම ලියලා දුන්නා මෙයා මට රුපියල් 80ක් දෙනවා කිව්වා. මෙයා මේ 20ක් දීලා මට දෙයක් කරන්න ඇදුවේ. ඒක කොහෙද මාත් එක්ක? උයක්කෝ